හායි ළමයි මම ඕගොල්ලන්ට අද අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් පරණ නෑ චුට්ටක් පරණ ගේම් එකක්. ඒ තමයි Halo Infinite. මේක සුපිරි ගේම් එකක්. හරිද? මේක ඕපන් වර්ල්ඩ්. දැන් අපි ඉන්නේ මේ ඒගොල්ලන්ගේ යානාවක් ඇතුලේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ ඒගොල්ලන්ගේ ලෝකයට දැන් අපි යන්න හදන්නේ. ඉස්සලා මේ ඇතුලේ ඉන්න අය අපි මරලා ඉන්න ඕනේ. අවුරුදු දෙකක් විතර මම මේ ගහන්න try කරා ගහන්න හම්බුන්නේ නැහැ. මම ඒකයි මේ වීඩියෝ එක දාන්න ගත්තේ. මේක නම් සුපිරි. මේ මෙතනත් මට මතක විදියට දෙන්නෙක් ඉන්නවා. කොයි ඉන්නේ කුරුමිට්ටා? පිට කේබල් එකක් තියෙන ඒක ඕන තැන නගින්න පුළුවන්. නිල් පාට තියෙන නම් ඒකට දුන්නම පුපුරනවා. ඒකට කිරණයක් වගේ නිකුත් වෙනවා. එතකොට වටේ ඉඳලා මැරෙනවා. කොහොමද ඒගොල්ලන් තාක්ෂණේ? කහපාට තියෙනවා අපිට දමලා ගහන්න පුළුවන්. එතන තින්නවා ඩයල් එක මේ ඉන්නේ. මේ තියෙන්නේ ඒගොල්ලන් පාලක මතිරියක්. මුන්න අවුලන්නේ මුන් එච්චර අමාරු නෑ. මේ පිස්සු ඇදෙනවා තව යන්න තියෙනවා. මම භාගයක් දුර ගැහුවා. මුන් එච්චර අවුලන්නේ මුන් මේ එච්චර බරපතල නෑ. මේ තින්නේ ඒගොල්ලෝ පාලක පද්ධතිය. සම්පූර්ණ යානාව පෙන්නනවා මෙතන මේගොල්ලෝ ඉල්ලන්නේ නිකන්නේ අපේ යානා පාඩු යද්දි මේගොල්ලන් තමයි අපිට ඇවිල්ලා පහර දුන්නේ. මේ පිටසක් වල ගන්න යා. මට හොඩ මෙන්න එන ඩයල් එක. මුන් එක්ක එපා වෙන්නේ දන්නවා. මුන් ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා ගහනවා අපිට. එතකොට ගන්න එකක් ගන්න වෙලා ආන්නේ. ඔය අපිට කේබල් එකක් ඉදින්න පුළුවන්. ඒක මරුවා ඒක අප් කරගන්න ඕන තාම. එතකොට කරන්ට් එක දෙනවා. ඔය ඉන්න ඩයල් එක. Atriox. He led the attack on the Infinity. He was looking for something. He killed everyone. I know. We met. Showed us the way. Together. මේ දින්න අපිට බුලට් ඉවරනොත් මේ නිල් පාට ඒ වලින් ගන්න මෙන්න මේ වගේ. ඔයදී එයාලගේ දුවක්කු බුලට් ගන්නත් පුළුවන් අපේ ඒවා ගන්නත් පුළුවන්. මේ ගන්න සුපිරියයි. ඔයිඩ යෝධ තුට්ටක් අමාරුයි. ඔය තව ඉන්න අපි උන්ගේ යානාවට. අපි කොහොම හරි මේක එළියට යන්න ඕන. එළියට යනවා තනිකර ඕපන් වර්ල්ඩ් තියෙනවා. අපිට ඕන හතුරු කැම්පයක් අල්ල ගන්න පුළුවන්. වාහන තියෙනවා එක එක අපිට පදින්න ඕන. ඉන්නේ ඩයල් එක. මේ මාර දුක හිතනවා ඉතින්. හාලෝ වන්නේ එහෙම ගොඩක් අය ගහලා ඇතිනේ. මේ ඒගොල්ලන්ගේ බඩුවේ කියන්නේ මේ
අවිය ආයුධ කෑම බීම වාහන ගබඩා කරන තැන. ඔව තමයි එක එක ඒගොල්ලන්ගේ දැන් යුද්ධයක් හරි තියෙනවා නම් එතනට ගිහින් මේ යානාවෙන් ගිහින් දානවා. මෙන්න මුන් එන පොඩ්ඩ අමාරු මුන්ගේ පලියක් තියෙනවා වෙඩිය දින්නෙත් නෑ. මුන් සරයක් කියලා කියන්න ඕන පලිය. ඉතින් ඔන්න මේ තුවක්කු පිටසක් වල උන්ට අයිතියක් එවුණාට බුලට් තියෙන සුපිරි තුවක්කුවක් ඈ. මං හිතුවේ මේක අපේ පෘථිවිය තුවක්කුවක් කියලා බලද්දී ඒගොල්ලන් තමයි මේ ගොඩක් තියෙන්නේ. කොහොමද යානාවක් ඇතුළු උත්තර බඩු ගබඩා කරනවා කියන්නේ. කොච්චර දියුණුවක් ඇත්ද මෙයාලා. ඇත්ත ලෝකෙත් මේ වගේ තියෙනවද දන්නේ. හරිද ඉසෙඩ්ඩා කොර ඉබුවට පස්සේ අපිට පෙන්නනවා මේ යන්න ඕන තැන එහෙම. එතකොට අපි කහ පාටින් පෙන්නනවා. ඔය පෙන්නන දේ අපිට ලිෆ්ට් එකේ යන්න තියෙන්නේ. කො බටන් එක අනිත් පැත්ත මේ තියෙන්නේ. දැන් අපි උඩටම යන්න හදන්නේ. කොහොමද ඒගොල්ලන්ගේ ලිෆ්ට් යානාවක් ඇතුලේ මෙච්චර තට්ටු ගන්නක් තියෙනවද? Dropships, an invasion force. How do we stand a chance against all this? The banished won already. We could be the only two humans left alive out here. අපි ගබඩාවේ ලොකු ඔන්න අපි ආවා ඊළඟ තට්ටුවට. මේක ඉන්නෝ පේන්නේ නැති වුණොත් තියෙනවා. මොරින් එන සෙට් එක. උන්නම් එච්චර අමාරු නෑ ලේසි. කුරුමිටෝ ආයිසවයි අප්පා. එච්චර අවුලන්නේ. අවුරුදු 5ක් විතර බලන් හිටියා මම මේ ගේම් එක ගහන්න. පිටසක් වල ගේම් වලින් මට නම් සෙට් වුණු හොඳම ගේම් එක. මාර තාක්ෂණයක් තියෙනවා ඒ වගේම අනේ මන්ද ඒක මාර කියා ගඩුවේ ගහන්න ඕනේ ඒක තේරෙන මරු ගේම් එක. පිටසක් වලට ආසය පිටසක් වල ගැන විශ්වාස කරන අය ඒගොල්ලන්ට නම් මේ ගේම් එක සුපිරි ගේම් එකක්. මේ වගේ ඇත්තම යුද්ධයක් ආවොත් කොහොමද අපේ ලෝකෙට? මේ ගේම් එක හදුවේ කොච්චර දුර හිතලාද කියලා බලන්න. ඒගොල්ලන් අපිට අඟවන මේ වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන් කියලා. මේ බැටරි જાතියක් ඒ විසික් කරන්න. මොන පෘථුවේ තුවක්කුව. ඒගොල්ලන්ට ඒ කියන්නේ අලුත් තුවක්කුව මොකක් හරි අපිට ඉදිරියේදී හම්බෙන්න තියනවා නම් හෝ මෙයාලට පෙන්නන ඒ තුවක්කුව මේ ඔය වගේ තැන්වල. ඒක අපිට ලේසි. අන්න මේ දුක්පණ සුපිරිය. නිකම් පෘථුවේ තුවක්කුවක් වගේ. ලේසර් තුවක්කු තිබ්බත් ඒගොල්ලන් පරණ දේ අමතක කරලා නැහැ.
ඉතින් 2යි 3යි තියන්න පුළුවන්. සුපිරි ඉතින්. දැක්කද මුගේ හැටි? ඔම්බෝ. අර උන්ගේ මැෂින් ගන්න නැත්නම් අතන. ඒ ලේසර් මැෂින් ගන්න. මුන් තමයි එපා වෙන පලියක් දාගන්න. වටෙන් ගිහලා දෙන්න ඕනේ උන්ට ෂොට් එක. මේ බැටරිය කරන්නේ අපිට ගහන්න පුළුවන්. මේ නම් බැටරිය. මෙන්න මේ ගන්න එක නම් සුපිරියක් ඈ. මේක ගිහින් පස්සෙන් ගිහලා වදිනවා. මේ ගන්න නම් මරුව. එනිමේට ගිහුවට ඌ කොහෙට හරි හැගුණත් ඒක පස්සෙන් ගිහලා වදිනවා. පට්ටම ගන්න යකේ. පාර තාක්ෂණේ නේ අප්පා. සුපිරි කියලා ඩන්. මේ දිනුන්ගේ මැෂින් ගන්න මරු හැබැයි ලේසර් වදින්න. යානාටම එච්චර ඩැමේජ් එන්නේ නැහැ. ඒ වලින් බුලට් වලින් තිබ්බොත් පාර හරි හිටිනවා. මෙතන යන්න උන්ගේ ලොක් එක ආවට තෝහෙද Soon, the banished will stand victorious. Patriarchs, hear these words. Even from beyond this life, your will is served. Your forces occupy the ring. Within hours, control. Humanity will cower before your legacy. They will burn. Their praise and defiance will be all but a memory. ඊළඟ වීඩියෝ එකෙන් මං ඉතුරු කොටස අරන් එන්නම්. තව දැන් විදිහන්නේ දිග වැඩි වෙනවා. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් අපි එන්නම්. We have a new problem.